අපි යන්න හදන්නේ හෝටන් තැන්නට. අද කියන්නේ හෙට යන්නේ. දැන් අද අපි රැට තමයි පිටත් වෙන්නේ. හරියටම රෑ 12 බස් එකේ තමයි යන්නේ. අපි හෝටන් තැන්න බලන්න තමයි යන්න හදන්නේ. දැන් හරියටම යාළුවනේ වෙලාව 7:20යි. අපි එහෙනම් දැන් අපි යාළුවා ගෙදරට යන්නේ හරියටම 10:20 වගේ වෙන්නේ. එන යාළුවනේ අපි යනකොට සෙට් එකම දැන් බඩු ඔක්කොම වගේ ලෑස්ති කරලා තියෙන්නේ. දැන් තියෙන කෑම ඔක්කොම සකස් කරගන්න තමයි අපි නම් සකස් කරගෙන යන වෙලාවට සෙට් එකම හරියටම 10:20. එහෙනම් අපි සෙට් එක. ඒ යාළුවනේ දැන් හරියටම රෑ 8:00යි. දැන් මං කෑම ඔක්කොම ලෑස්ති කරන් තියෙන්නේ යාළුවනේ. මේ මෙතන පුටුව උඩ තියෙනවා පේනවා ඇති. මේ බෝතලයක් තියෙනවා. බෝතලේ තියෙන යාළුවනේ තේ. හරි ලස්සනයි. very good. තේ ඕනේ නම් මොකද හදිස්සියට සීතලක් ආවොත් ඒකක් බීලා මේ තව තියෙනවා මගේ බෑග් එකේ අග්ගල තියෙනවා යාළුවනේ. අග්ගල 6ක් විතර හදලා තියෙනවා. ඒක තියෙන පෙට්ටිය. හොඳ. අද තන පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද මෙතන? මොකේද? තව බිස්කට් තියෙනවා චොකලට් බිස්කට් ලොකු එකක්. ඒකයි ඊටසේ තව චොකලට් එකක් තියෙනවා 390 විතර. ඔන්න ඔය ටික තමයි ඉතින් මම කෑම ටික. දැන් ඉතින් අපි ඔක්කොම වගේ ලෑස්ති කරන් තියෙන්නේ. තව ටිකකින් රෑ කෑමක් කාලා එහෙම අර මගේ පළවෙනි යාළුවා ගෙදර තමයි යන්න තියෙන්නේ. ඒත් එක්ක සෙට් වෙලා අපි කොහම හරි ආපහු රෑ 11:40 වගේ වෙද්දි අනිත් යාළුවා ඉන්න තැනට යනවා. ඊට පස්සේ එතනට ගිහිල්ලා ඌත් එක්ක කොහම හරි සෙට් වෙනවා. let's go. සෙට් වෙලා ඉතින් පික්නියක් දාන් ඊට පස්සේ අපි හයිලර් රෝඩ් එකට යනවා. යන අතරමඟදී යාළුවනේ සෙට් වෙන්න ඕනේ. ඒකත් එකක්. විශාල කරදරයක් වුණා නෙමෙයි. අපි අනිත් යාළුවා ඉන්නේ. ඌත් එක්ක අපි ආපහු සෙට් වෙනා එන යාළුවනේ මෙතනින් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තමු. එන යාළුවනේ අපි ආපහු සෙට් වෙමු. අනිත් යාළුවත් එක සෙට් වෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙමු යාළුවනේ. එන යාළුවනේ අපි ඊළඟ යාළුවාගේ ගෙදරදී සෙට් වෙමු. One eternity later. ඉතින් යාළුවනේ දැන් අපි ට්‍රිප් එක යන්න හදන්නේ. දැන් අපි පාරේ ඉන්නේ. දැන් හරියටම යාළුවනේ රෑ 10යි. දැන් ඉතින් මම අර කිව්වේ යාළුවා ගෙදර තමයි යන්නේ. දැන් බඩු ඔක්කොම ටිකක් හරි යාළුවනේ. දැන් කෙලින්ම අර මං කිව්වේ යාළුවා ගෙදර යන්න. එහෙනම් අපි යාළුවා ගෙදර ගිහලා සෙට් වෙමු. ඊට පස්සේ ඕත් එක්ක 11:00 ආපහු යන්න ඕනේ යාළුවනේ. එහෙනම් අපි උගේ ගෙදරට ගිහිල්ලා ඌවත් ප්ලාස්ටික් කරගෙන එළියෙදි සෙට් වෙමු. ඉතින් යාළුවනේ දැන් අපි පික්නියක් දා යන්න හදන්නේ. මේ අපේ පළවෙනි යාළුවා උන්ට සම්පූර්ණ ගෙනාවේ. මේ අනිත් එක හෙසර. දැන් අලුත් යාළුවෝ කලින් යාළුවෝ නෙවෙයි දැන් අලුත් යාළුවෝ දෙන්නේ සෙට් වෙලා ඉන්නවා. Yeah boy. දැන් ඉතින් අපි සුපිරි ගමනක් යන්න තමයි හදන්නේ. දැන් පික්නියක් දාන්න හදන්නේ. මොකද දෙයක් කියන්නේ? නෑ දෙයක් කියන්නේ. ආරේ උඩ ලැජ්ජයි වගේ මොකද? ඒක අවුලන්නේ. ඔව්. එන යාළුවනේ අපි පික්නිය නැගලා හයිලර් රෝඩ් එකේ නුගේකොට අනුල එක ළඟට තමයි අපි යන්නේ. අනුල එක ළඟට ගියාම එහෙනම් අපි සෙට් වෙමු. ඔන්න ඉතින් යාළුවනේ අපි පික්නිය නැගලා ඉන්නේ. මේ අනිත් යාළුවෝ දෙන්න ඉන්නවා. එන යාළුවනේ ඉතින් දැන් අපිට දෙන්නේ මම අර කිව්වේ දේ අනුල ඉස්කෝල ළඟට යන්න. එන යාළුවනේ අපි එතනින් සෙට් වෙමු. එන පිට. හෙලෝ යාළුවනේ. ඔන්න ඉතින් අපි දැන් ඇවිත් ඉන්නවා අනුලා ඉස්කෝලේ ළඟට. අනුලා ඉස්කෝලේ කියන්නේ ඉතින් අනුලා ඉස්කෝලේ කොහෙන්ද දන්නේ නැයිද? අනුලා ඉස්කෝලේ ළඟ කොහම හරි මේ අනුලා ඉස්කෝලේ ළඟ ඉන්නවා කියලා. කොහම හරි දැන් අපි කෙනෙක්ව බලන් ඉන්නේ. මං හිතන්නේ අපි යන්න හදන්නේ 99 බස් එක. බදුල්ල කොළඹ තමයි ඒකේ නම. අපි බදුල්ල කොළඹ බස් එකේ ආපු ගාම ඒක නැග ගාම සෙට් වෙමු යාළුවනේ. මම බොහෝ දුරට කල්පනා කරන්නේ අපි තුන් දෙනාටම එකටම සීට් එක සෙට් වෙනවා කියලා තමයි. මේ අනිත් එක පොඩ්ඩක් ඇවිල්ලා යනවා. අනිත් එක පොඩ්ඩක් වැඩ වුණාද කර කර ඉන්නවා. හරි හරි උන් දෙන්න වැඩක් නැහැ. කොහොම හරි උන් දෙන්න වැඩක් නැහැ නෙමෙයි. වැඩක් තියෙනවා. උන් දෙන්න අවශ්‍ය වෙන මොකක්ද තියෙනවා. ඒලාට අපි බලමු. එන යාළුවනේ අපි බස් එක නැගලා සෙට් වෙමු. එහෙනම් අද සුපිරි ලොග් එකක් කරන් බලාපොරොත්තු වෙනවා. හෙට උදේට තමයි දැන් හරියටම දැන් වෙලාව යාළුවනේ 10 නෙමෙයි 11:50යි. තව විනාඩි 10කින් හෙට වෙනවා.
එන යාළුවනේ බස් එක නැග ගම සෙට් එක එල 1 minute later. ඔන්න ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි බස් එකක් එක බලන් හිටියා සමහර බස් වලින් අපිව ගන්නෙත් නැහැ. මං හිතන්නේ මේ අපි දැන් පාරෙන් මෙහෙම බස් එකක් ගන්නට වඩා අපි දැන් හිතුවා කොටුවට ගියොත් ලේසියි කියලා. දැන් අපි මේ බස් එකක් එනවාද කියලා බල බල යන්නේ. අර අරුන් දෙන්න යනවා පේනවා ඇති ඉස්සරයි. අදිසියට බස් එක සෙට් වුණොත් අපි කොටුවට යනවා යාළුවෝ. දැන් කොහොමද කොටුවට යනවා ඉතින්? අය දෙකක් නැහැ. කොහොමද බස් එක සෙට් වුණොත් ලේසියි යන එක. නැත්නම් අපි මෙහෙම කොටුවට යයිද කියලා කියන්නත් බෑ. එන යාළුවෝ නිස්සාර සෙට් වෙලා ඉන්න අදිසියට අපි කොටුවට ගියොත් කොටුවේ බස් එක සෙට් වෙනවා. නැත්නම් මගදී බස් එක සෙට් වුණොත් මගදී සෙට් වෙනවා. එන යාළුවෝනේ ෆිට් එකේ හරි ඔන්න ඉතින් යාළුවනේ දැන් බස් එක නැගලා ඉන්නවා. අපි නැගලා ඉන්නේ ආවම මේ බදුල්ල කොළඹ බස් එක. දැන් අපි මේක නැගලා කොහොම හරි අපි යන්නේ කොහෙද? අපුතලේ තමයි යන්නේ. මීන් අපේ අනිත්‍යව මොකක්ද කියලා. අපුතලේ තමයි යන්නේ. එතනින් මුලන්දර යන්න තියෙනවා. මේ බස් එක ගිහලා මුලන්දරට තමයි අපි යන්නේ. දැන් ඉතින් තව විනාඩි 10කින් මේ බස් එක අද්දනවා. අපි එනම් බස් එක අද්දනවා ඉතින් පාර පෙන්නලා තියෙනවා. මොකද මොකුත් පේන්නේ නැහැ. කියන්නේ අයිතින් අපි කියලා සෙට් වෙන්නේ ඒක මොනවාද සෙට් වෙන්නේ එනත් ඒක මොනවාද සෙට් වෙන්නේ like කරන්න comment කරන්න share කරන්න follow කරන්න අමතක කරන්න එපා ඒකත් බොන්න දැන් පත්තු සීතලයි මම ජර්සි එක ගන්න ඉන්නේ මට පත්තු සීතලයි බස් එකේ මේ අනිත් තුන් දෙන්නත් ඉන්නවා මේ අනිත් තුන් දෙන්න දෙන්නතරන් තාම සීතල දැනගන්න සීතලයි ආවනේ මේ ජර්සි එක ගන්න ඉන්නේ අතර Five minutes later. ඉතින් යාළුවනේ දැන් තේ එකක් ගන්න හදන්නේ එහෙනම් සීටවත් තියෙනවා මට මේ තේ එක යාළුවනේ තේ ඇටි තේ එකක් ගාලා එහෙනම් අපි ආපහු බස් එකට ගිහිල්ලා අපි ආපහු අය උදේට මේලා සෙට් එක උදේට සෙට් වෙන්නේ අපි අපුතලේ සෙට් එකම යාළුවනේ එහෙනම් අපි අපුතලේ සෙට් එක 2 hours later. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපුතලේ ඇවිත් ඉන්නේ අපි අපුතලේ ඇවිත් ඉන්නේ අර පේනවා ඇති අර පැත්තේ ප්ලේස් එක මත්ත සීතලයි යාළුවනේ දැන් නම් ඉතින් මට නිකන් මේ කොහෙද ඔය වගේද මන් දැනෙන්නේ ඉංගලන්තේ වගේව මට ඉංගලන්තේ වගේ නෙමෙයි යාළුවනේ මට නිකන් දැනෙන්නේ යුරෝස් කන්ද ඉන්නා වගේ මත්ත සීතලක් තියෙන අර බලන්න කට්ටියම අර ඈත කන්ද පේන හැටි අයි සුපිරි view එකක් තියෙනවා ඉතින් මේ පැත්තේ වැඩි කියන සීතල ගන්න අර පේන හැටි මායාව පැත්තේ මිස් කරනවා කියලා එන යාළුවනේ අපි දැන් අපුතලේ ඉඳන් වැලිමඩට යන්න හදන්නේ එහෙනම් යාළුවනේ අපි වැලිමඩට ගිහින් සෙට් වෙමු එහෙනම් අපි සෙට් වෙමු යාළුවෝ ඔන්න ඉතින් යාළුවනේ අපි දැන් අපුතලේ ඉඳන් වැලිමඩ බස් එකේ ඇවිල්ලා දැන් අපි බොරලන්දෙන් බැහැරින් දැන් අපිට ඉවර තියෙන්නේ ඔහිය බස් එකේ නගින්න ඒක නම් අපි පොඩ්ඩක් ආව කෑම පොඩ්ඩක් කාලා යන්න මේ පේනවා දැන් ප්ලේන් ටියුබ් ගන්න එන යාළුවනේ අපි දැන් ඔහිය බස් එකෙන් නැගලා ඊට පස්සේ ඔහියට ගියාට පස්සේ අපි සෙට් කරනවා මේ අපේ පොඩ්ඩක් යාළුවට දෙද වුණා පොඩ්ඩක් දැන් නවට පොඩ්ඩක් හොඳයි වගේ දැකෝ ඔලන්නේ එන අපි සෙට් වෙමු අපෝ ඔහිය ඔන්න ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි ඉන්නේ ඔහියේ මේ ඔහි ස්ටේෂන් එකේ තියෙනවා පේනවා ඇති දැන් අපි යන තැන් ටික පොඩ්ඩක් විස්තර ටික මෙන්න මෙයාගෙන් දැනගමු මෙයාගේ නම හෙසර පොඩ්ඩක් කියන්න අපි දැන් මේ ඔහි නම් emotional damage ඔන්න ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි ඉන්නේ හෝටල් තැන්නට යන්න ඔහියේ එන්ට්‍රස් එක ළඟ තමයි ඉන්නේ ඔහියේ එන්ට්‍රස් එක ළඟ දැන් තාම එන්ට්‍රස් එක ළඟට ගියේ නෑ තාම ඉන්නේ ඔහියේ ස්ටේෂන් එක ළඟ
ඉන්නවා. එයාගේ පොඩ්ඩක් අහලා බලමු. එයා තමයි අපේ ගුරා. ඒ පොඩ්ඩක් එයාගෙන් අහලා බලමු. මේ දැන් මේ බස් එක තමයි ඔයගොල්ලෝ දන්නේ නැති මේ බස් එක අපි නේද ආවේ මේකේ. ඔලියට දැන් මේ අපිට ටැක්සි එකක් දාගත්තා. ඉතින් මේ කීකල්පුර ට්‍රේලර් ගාවට යන්න අපි ඉතින් කොට ගන්න නැගලා මේ උඩ දැන ඉතින් කොටස් ඔක්කොම ටික බලලා තමයි පේන්නේ. පස්සේ තමයි අපි ආපහු යන්නේ. අපි කොහොමද නුරෙලියට යන්න ඕනේ. නුරෙලිය තමයි රැට බස් එකක් තියෙන්නේ. ඔන්න ඉතින් ඕගොල්ලෝ ආගන්න නැති ඔය ටික තමයි ඉතින් අද අපි දවසට කරන්න තියෙන්නේ. අපේ අනිත් දාලුව පොඩ්ඩක් ඉන්න උට සීතල අල්ලලා මේ අවුලක් නැහැ. උට අසනීපයි. ඔව් උට අසනීපයි මේ උටත් ඒකක් ගහලා ඌවත් එක්කන් යනවා. ඉතින් දැන් පොඩ්ඩක් මුට තා මුලින්ම අසනීපයි හැදුනේ. විශාල කරදරයක් වුණා නෙමේ. ඕගොල්ලන්ට පේනද මේ ඉතින් උඩ ස්ටේෂන් එක මේ වෙනකොට නම් මේ කෝච් දාවනේ වෙන්නේ නානුවට නිකන් විතරයි බදුල්ලි ගම් මේ කොළඹ කොටුව නවත්තලා තියෙන්නේ කෝච් දාන්නේ කරන්නේ. මේ පැත්ත මේ දැන් මේ කිලා බැලලා තියෙන ඉඳන් මේ කලින් කියන්නක හුත්තෝ ඔයගොල්ලෝ ටයිල්ලා බලන්න මේක සුපිරි ප්ලේස් එකක්. එන්න උසතනක දින්නේ මේ අනිත් යාළුවා. උඩන් පොඩක් සෙල්ෆියක් ගන්න ගන්න එන යාළුවනේ අපි දැන් ඔය එන්ට්‍රස් එකට ගිහලා සෙට් වෙමු. එන අපි අනිවාර්ය සෙට් වෙමු. එන අපි යමු. ඉන්නි යාළුවනේ දැන් අපි හෝටල් තැන්න ඇතුල් වෙලා ඉන්නේ. අපි යනවා ඉන්නේ කොට ට්‍රේවිලර් පොඩි දෙයක් වුණා. ඒකට නැවතිලා ඉන්නේ. එන ඒකත් හදාගෙන දැන් අපි හෝටල් තැන්න පාරේ ඉන්නේ. පේන ඇති සුපිරි පොට්ටක් මේක. මේ යාළුවෝ දෙන්නත් ඉන්නවා. උන් දෙන්නට හිතා ගන්න බැරි වෙන්නේ මොකක්ද මේ වෙලා තියෙන්නේ. උන් දෙන්න කතාවක් දාගෙන ඉන්න. එන යාළුවනේ අපි එන්ට්‍රස් එක ඇතුළට යන ගමන් සෙට් වෙමු යාළුවනේ. එන සෙට් වෙමු. වීඩියෝ එකකින් පෙන්නේ. ඕනේ අංකල් අයියනේ. යාළුවනේ අපි හෝටල් තැන්නට ආවා. දැන් අපි ටිකට් ටික ගන්න තමයි හදන්නේ. මේ තියෙන සිටියම මේක තමයි. වව්! බියුටිෆුල්! සිටියම යාළුවනේ දැන් ඉතින් අපි හෝටල් තැන්නේ ඉන්ට්‍රස් එකට ආවා. මේක ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ ලෝක උරුමය කියලා තමයි තියෙන්නේ. අර අතන බෝඩ් එකක් තියෙනවා. මේ තියෙන්නේ. මෙතන බෝඩ් එකක් තියෙනවා. මේ විවෘතව තියෙන වෙලාව තමයි ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න. දෙක වෙනාන් තියෙනවා. මේක තමයි ඉතින් පාර. මෙතන තියෙනවා දෙයක් එක්සත් ජාතීන් අධ්‍යාපන ස්කෝම සම්මුතිය. ඊට ඕල් කියව. එනයිති ඔන්න ඔක තමයි යාළුවනේ ඉන්ට්‍රස් එක. අපි ඇතුළට යනවා අහපො සෙට් එකම යාළුවෝ. මේ ඉන්න අපේ කොල්ල දෙන්නත්. මටරන් දැන් පොඩ්ඩක් සීතලයිලු. තුන් දෙන්නට අවුලන්නේ. එන යාළුවනේ අපි යන ගමන් සෙට් වෙමු. ඔන්න ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි යන්න පටන් ගත්තා. දැන් යන ගමන් බලන් යන්න තමයි තියෙන්නේ. අර තොරතුරු දැනගන්න කියන්නේ මේ අර මේ සානි දැම්මද නැද්ද දානවද නැද්ද කියන දැනගන්න කියන්නේ සිග්නල් එක.
වීඩියෝ සාමාන්‍ය කොයි වගේ ලාවටද ඉන්නේ? අවසර නේ. නෑ නිකන් ඇහුවේ. ඒකනේ නවුලන්නේ. අපි දැන් ඉතින් යාළුවනේ ඉන්නේ ලෝකේ තියෙන ලෝකෙ නෙමෙයි ලංකාවේ තියෙන උසම තැන තමයි අපි ඉන්නේ දෙවණියට උසම තැන. ඕල් දකින්න ඇති කන්දේ ඉඳන් අපි පල්ලෙහා පෙන්නවා නිකන් වලාකුළු වලින් ඇහිලා වගේ තිබ්බේ. දැන් ඉතින් හොඳට සුපිරි ආතල්ලයක් ගන්න තමයි තියෙන්නේ. ඕම් බලාගෙන යා. මේ අපේ යාළුවෝ දෙන්න පොඩ්ඩක් වලියක් දාගෙන වගේ දෙන්න ගහ ගන්නවා. මොකෝ දන්නේ දෙන්න ගහගන්නේ දෙවණියට උසම කන්ද කිය තමයි ගහගන්නේ. මොනතරම් අසහනයක්ද? ඇත්තද? දෙවණියට උසම කන්ද. ඔව් ඉරිගල් පොතේ තියෙන උසම කන්ද තමයි. දැන් එතකොට මෙයා කියන්නේ රිටිකල කියලාද එක කියලා කියන. දැන් ඔය දෙන සුපිරි වලියක් දාගෙන. ඒ කියන්නේ. උන් දෙන්නේ වලිය අපිට වැඩන්නේ. මේක බලාගෙන යන්න. ඕන්න යාළුවනේ ඕගොල්ලන්ට මේක ආතල් එකේ ඇවිල්ලා ටෙන්ට් එකක් ගහ ගන්න පුළුවන්. කැමති නම් එන්න පුළුවන්. දවසක් ගත කරන්න සුපිරි පොට්ටයක් ඉතින් මේක. ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න. මේ පල්ලෙහා ගෙස්ට් හවුස් එකක්ද ඔය තමයි දැන් තියෙන්නේ. සුපිරි පොට්ටයක් අයිරින් කියලා වැඩන්නේ. ඇත්තටම සෝභා සෞන්දර්යයෙන් පිරිච්ච සුපිරි පොට්ටයක් තමයි ඉතින් මේක. ඔන්න ඉතින් යාළුවනේ මං කිව්ව විදිහට දැන් පල්ලෙහා පොට්ටක් බැලුවොත් ඕගොල්ලන්ට තාසි හිතෙනවා. කොහොමද ලස්සන නේද යාළුවනේ? වලාකුළු අස්සේ පේන්නේ. මගේ මේ දෙවණි අත්දැකීම වලාකුළු අතරින් කන්දක් උඩ ඉන්න එක. පළවෙනි සැරේට අපි සිරිපා. දැද්දරුමි. ඔය උනිම සිරිපා දිගියා නේද වලාකුළු අස්සේ. ඔව් තව යාළුවෝ දෙන්නෙක් එක තමයි තුන් දෙනෙක් එක්ක ගියාගේ. අපි ඒක යාළුවෝ කට්ටියක් එක්ක ගියේ. දැන් අපේ අලුත් යාළුවෙක් ටික වෙලා ඉන්නවා. එයාත් දැන් අපිත් එක්ක අපි දැන් ට්‍රිප් කරනවා වදා. ඒනා ඉතින් මේ තව දෙයක් තියෙනවලු මෙයාට කියන්න. අපි ඊළඟ ට්‍රිප් එක යන්න ඉතින් ගාල්ල මාතර මේකේ තුන් ලෝගියක් කරලා ඔයගොල්ලන්ට දෙනවා අනිවාර්යෙන්. ඔයගොල්ලෝ ඒකත් බලලා මේ සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න channel එකට. අන්න යාළුවනේ යා කිව්වාගේ ඒව කරන්න. දැන් මම ඉතින් පෙන්නගෙන යන්නම් ඉතින් ආයේ ලොකු දේවල් ටිකක් නැහැ ඉතින් දැනට ඉතින් වටපිටාව පොඩ්ඩක් බලාගෙන යන්න තමයි තියෙන්නේ. ඉස්සරහට හම්බෙන දේවල් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් දැනට ওই ටික බලාගෙන යමුකෝ යාළුවනේ. පේනවා ඇති ලස්සන තැනිබිමක් කරහා තමයි මේක වැඩිලා තියෙන්නේ. අර ලස්සනයි. අර ඈත පේනවා ඇති නිකන් මේක නිකන් ක්‍රිකට් ගහන්න සුපිරි පොට්ටයක්. ක්‍රිකට් ගහන්න සුපිරි පොට්ටයක්. What? Bro, what are you talking about, man? වැඩේ කියන්නේ ක්‍රිකට් ගහලා ඉන්නකොට දිවියෙක් ආවොත් දුවන්න මාරවල් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒකින්ද ක්‍රිකට් ගහන්න ඕනේ. ඔයාලා පුළුවන් නම් බලන්න එන්නකෝ. එච්චරයි කරන්න පුළුවන්. මට කියන්න පුළුවන් එච්චරයි යාළුවනේ. මම කලින් වීඩියෝ දෙකක් ඔයාලා බලලා ඇති කියලා මම හිතනවා. එහෙනම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ආව සෙට් වෙන්න කියලා මම ඉල්ලනවා. ලස්සන ගහක් තියෙනවා.
ඉස්සරහා දකිද්දි නිකන් දිව්‍ය ලෝකයක් වගේ තමයි තේරෙන්නේ. එකමාරනේ මේ මොකක්ද යාළුවනේ ඒක නම් මන් දන්නේ නැහැ. ඒතර බෝඩ් එකක් තියෙනවා. ඒ දාලා තියෙන අර දිව්‍ය ගැන. දිව්‍ය આવුත් කරන්න ඕනේ දේවල් ටික තමයි මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ. හම්බෙන ඔයවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. හම්බෙන්න ඕනෙත් නැහැ ඕනාවක් නැහැ. මොකද උත් එක්ක කතා කරලා ලන්ච් එකක් දාන්නේ. ඒකින්ද ඕනේ. අන්න අර පැත්තේ ෆෝන් සෙට් එකක් ඉන්නවා. පේනවා ඇති zoom කරලා මෙන්නන්න. අර ඉන්න ෆෝන් ටිකක් යාළුවා. සිරාවටම ගොන්නුද මං ඒ ඉන්නේ. පොඩ්ඩක් උන්ගෙන පැහැදිලි කිරීමක් කරන්න මේ අපේ කවුද හිතර යන්නේ මොනවද යන්නේ හරි එහෙනම් අපි ආයෙත් අහන්නකෝ රුවිකගේ පොඩ්ඩක් අහලා බලමු. රුවික කියන්න බලන්න ඔයාලට මේ කොන්ටු ගැන හිතන දේවල් උන් දෙන්නව පොඩ්ඩක් ලැජ්ජයි ගණන් ගන්න එපා. අම්මට සිරි අර පැත්ත පොඩ්ඩක් බැලුවන්නකෝ. ඊ අර පැත්ත බලන්න කර බලන්න මට සිරි ලස්සන බලන්න. ඒ හරි ලස්සනයි. දැක්කම තිබුණා. අර ඇට කන්දකුත් පේනවා. මේක නම් අයිති කියලා නියම කරන්න බැරි තරම් වචන නැහැ ඉතින් කියන්නේ මේක. අපිට ලස්සන උත්තර දාන්න දෙන්න තියෙන්නේ ඉතින්. මැද පිදුම් පාරක් නේද යන්නේ. ඔව්. ඒක පිදුම් පාරක්. නීදම වැහිලා අර කන්දේ. ඒකත් ඇවි ලස්සනයි. අද නිල් පාට රහස තියෙනවා. ඒකත් ලස්සනයි මේ පැත්තට. අපි ඉතින් වැඩි කතාව ඕනේ නැහැ. මේවා ටික බලාගෙන යන්න. තාම මොනවද මම ඉස්සර කරන්නේ? අන්න එන්නදී අන්න අර කන්ද බලන්න ඇති පේන්නේ අඩුවනේ. ඊදුම වැහිලා කන්දත් වැහිලා තින්නේ. මං ඉතින් ඕගොල්ලන්ට පුළුවන් තරම් කැමරාවෙන් එහාට ගෙනියන්න try කරනවා. ඒත් ඉතින් පුළුවන් තරම තමයි ඉතින් ගෙනියන්නේ. ඒක ඉතින් අවුලක් ගන්න එපා. පුළුවන් තරමක් කරමු. මෙන්න මේ වගේ ප්‍රදේශවල තමයි සාමාන්‍ය දිවියෝ ගැවසෙනවා කියලා දැනගන්න ලැබුණේ. කමන්නේ. මේ වගේ තැන්වල ඉන්නවා කියලා කිව්වට බලමු මොකක් වෙයිද කියලා. මෙන්න තවත් ගෙස්ට් හවුස් එකක් තියෙනවා යාළුවනේ. ඔය ඉතින් ගෙස්ට් හවුස් යාළුවනේ ඔයගොල්ලෝ එනවා නම් නවතින්න එනවා නම් බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ ගෙස්ට් හවුස් ලැබෙනවා. මේක සුපිරි තනිතලා බිමක්. හොඳ පික්නික් එකක් වගේ ඉන්න නම් මේ තන හොඳට ගැලපෙනවා. මෙන්න පල්ලම සෙට් වෙනවා යාළුවනේ. මේ කොහෙද? මේ පාර දන්නේ යාළුවනේ. බහැරම රත් ධාවනය කරන්න බෑ කියලා කියනවා යාළුවනේ. හරි ලස්සන බෝට් එකක් ඉතින්. දෙන්න පොඩ්ඩක් මරා ගන්නවද කොහෙද? ආපහු. දෙන්නට පාඩුවේ ඉන්න බෑද කොහෙද? දොල්ලා කොයිද වලියක් පටන් අරගෙන. ඔය දෙන්න විතර ඉන්නේ. හරි. උදේ නෑ නාවේ ඉන්න ඔය සැරේ. හරියට. ඕගොල්ලෝ මේ ටික බලන්න.
ට්‍රක් එකනේ. අපි එක්කනේ බයි. මේ අපේ යාළුවා මේ කලින් කිරිකල් පොත්තර ගිහිල්ලා දිනවලු. ඒකින්ද ඒකත් අපිට ගොඩක් වටිනවා. ඉතින් දැනගන්නත් එක්ක ඒකත් හොඳයි. අම්මා ලස්සන වතුර පාරකුත් යනවා. ඔන්න යාළුවනේ අර සතා ඉන්නවා මේ අතලගම මේ බලන්න. අර පෙන්නපු ගෝනා කියන එක මෙන්න මෙතන ඉන්නවා. එනයි යාළුවනේ දැන් අපි ගෝනා බලලා අපි දැන් කොහෙද යන්න හදන්නේ? කිරිගල් පොත්තරනේ. කිරිගල් පොත්තර. එහෙනම් අපි යාළුවනේ කිරිගල් පොත්තර යන ගමන් සෙට් වෙමු. එහෙනම් අපි සෙට් වෙමු. ඔන්න යාළුවනේ ඉතින් අපි බේකස් සැල්ල බලන්න යන්නේ. බේකස් සැල්ලයි ලෝකා පුංචි ලෝකාන්තේ නේ. මොකද්ද ලෝකාන්තේ අපි බලන්න යන්නේ. ඒකත් බලන්න යන්න ඕනි. දැන් අපි මේ යන පාර තමයි තියෙන්නේ. අර අනිත් යාළුවා යනවා ඉස්සරහින්. කොහොම හරි ඉතින් ඔය ඔක්කොම ටික කරගෙන අපි ලෝකාන්තෙත් බලලා ආතලයක් ගමු. එන අපි ලෝකාන්තෙට කිට්ටුවේදී ලස්සන ප්ලේස් තියෙනවා නම් ඒ තැන් වලින් සෙට් වෙමු. එන යාළුවනේ අපි ආව සෙට් එකක්. ඕගොල්ලෝ වීඩියෝ එකේ කලින් කොටස් ටික අනිවාර්යෙන් නරඹලා ඉන්න ඕන. නැත්නම් ඕගොල්ලෝ තේරුම් ගන්න බැරි වෙනවා. ඒකින්ද අනිවාර්යෙන්ම නරඹන්න. එහෙනම් හරි යාළුවනේ. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි කිරිගල් පොත්ත කන්ද නගින්න යන්නේ. දැන් අපි මේ යන ගමන් ඉන්නේ. මට නම් නිකන් දැනෙන්නේ ඕස්ට්‍රේලියාවේ මේ කාන්තාර ප්‍රදේශයක යනවා වගේ. තනිතලා ප්‍රදේශයක යනවා වගේ. මේ එන බයින්න තැන් තියෙන පරිස්සමෙන් බයින්න පොඩ්ඩක් බලාගෙන. මේක නම් තනිකරම තනිතලා ප්‍රදේශයක් යාළුවනේ. අර ඈත පේන ඇති හරිම ලස්සනයි යාළුවනේ. අපි අන්න මේ පැත්තට යන්න අර කද්දක් පේන විදිහට. අන්න ඒ කිරිගල් පොත්ත කන්ද ඒක. ඒක තමයි යන්නේ. දැන් අපි පාර මතක තියාගන්නත් ඕනි. ඒකින්ද යාළුවනේ දැන් යන ගමන් ඉතින් අපිට බලාගෙන යන්න තියෙන්නේ. එහෙනම් අපි යාළුවනේ බලාගෙන යමු. යාළුවනේ මේ තැන හරිම ලස්සනයි නේ. ඔයගොල්ලන්ට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. අන්න අරු සින්දුවක් දාන්න යනවා. අපි ඉතින් ඌගේ පස්සෙන් යනවා. ඌ තමයි මේ කන්ද පිළිබඳ අධ්‍යයනය කරලා තියෙන අපේ විශේෂඥ මහාචාර්යතුමා. Yeah boy. අපි ඉතින් ඌ කියන විදිහට තමයි යන්නේ. මොකද එයා තමයි ගොඩක් දේවල් දන්නේ. මේ පැත්තටම ඉන්නේ අපි තුන් දෙනා විතරයි. බොරනම් මේ වටේම බලන්න යාළුවනේ. දැනට මේ පැත්තෙම ඉන්නේ අපි තුන් දෙනා විතරයි. හරියටම 11ට කලින් අපි කන්ද ළඟට යන්න ඕනේ. කන්දර කිට්ටු වෙලා ඉන්න ඕනේ. නැත්තම් බලන්න දෙන්නේ නැහැ යාළුවනේ. ඒකෙන් හින්දා මේ ඉක්මන් කරලා යන්නත් ඕනේ. එහෙනම් අපි ඉක්මන් කරලා යන්න සහෝදරවරු. මෙයා පොඩ සින්දුවක් අහන් යනවා මේ. ඒක බ්‍රයිට්නස් පේනල් පොඩ එළියට දාලා පෙන්නනවා නැත්තම්. වා ගන්නවා ආරුවි. දැන් අපි මෙතනින් පස්සේ අපි කොහෙටද බං යන්නේ කොයි පැත්තටද? ඊ අරකණිය බේකස් පෝල් කියන අර අතන ඈත තින්නේ. අන්න යාළුවනේ නැචරල් පූල් එකක් තියෙනවා අතන. අපි ඒකට යන්නේ නැහනේ හෙසර. නෑ නැචරල් පූල් එකක් නෑනේ. ඔක්කොම කලින් යාළුවනේ මගේ එකම ටාගට් එක ඕගොල්ලන්ට කිරිකල් පොත්ත කන්ද පෙන්නන එක. මොකද ඒකේ ලස්සන දේවල් තියෙනවා බලන්න. ඒක තමයි ඔයගොල්ලන්ට ගොඩක් පෙන්වන්න ඕනේ. ඒකයි මම මේ වීඩියෝ එකේ භාගයට භාගයක් ගේන්න දගලන්නේ. එක සද්දත් ඇහෙනවා සද්ද ඇහෙනවා කියන්නේ හුඟම් පාර. අර පේන ඇති යාළුවනේ තව දුරයි ඉතින් පාර. පැය 4ක ගමනක් ඉතින් මේක යාළුවනේ. ඕක ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අර නැචරල් පූල් එක ඈතින් පේනවා ලස්සනයි නේද යාළුවනේ? ලස්සනට පේනවා නේද යාළුවනේ? පුළුවන් වුණොත් අපි එතනටත් යනවා. අපි එන අපේ ගමන යන්කෝ. නැත්තම් අපිට නඩේ ගුරා මිස් වෙන්න පුළුවන් අපේ මහාචාර්යතුමා අති විශිෂ්ට හෙසර. යාළුවනේ අපි නිදල් පොත් යන හැටි අතහැරලා දැම්ම. මොකද මේ පාරවල කට්ටිය නැහැ ඉතින් අපි අතහැරලා දැම්ම හදිසිය හරි අපි මොනවාරි වුණොත් හොයාගන්න කවුරුත් නැති වුණොත් අන්න එහෙම
දැන් මෙතන වකුණු බීමක් තියෙනවා. පරිස්සමෙන් එන්න. මේ තැන් වල එර්නාද හෙට? අතේ තමයි දැන්. ඒ බලන්න තියන්නේ ආලා ආවේ. ඕනකට දැන් අපිට යන්න බෑ වුණා. වැඩි වගේ. අනික වෙලාවක් නැහැ. හරි ඉතින් අපි යනවා වෙන මොනවාක් හරි පෞද්ගලික හරි අපිට යාගන්න බැරි වුණා. ඒ ගැන ඉක්කනවා. මොකද 11ට කලින් යන්න ඕනේ. දැන් 10යි 20 වගේ ඇති. ඒකින්ද ඒ පාර මල්ලක තියෙන ඕනේ. ඔව්. මේ පොඩි කනගාටු තියෙනවා ඉතින්. කරන්න දෙයක් නැහැ. 11 දින්න යාළුවනේ. අර පැත්ත පේනවාද මීදුවෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි තව ගොඩක් වෙලා හිටියොත් අපිවත් ඔහොම රැයිල යන්න පුළුවන්. අපි ඒ ගැන හිතලා ගොඩක් කල්පනා කරලා දැන් ඉතින් ඒ ගැන ගමන අමතක කරලා දානවා. දැන් ඉතින් ලෝකාන්තයක් බලන්න යමු. ඉතින් අපි කරන් තියෙන්නේ ලෝකාන්තෙට කිස් වෙනකොට එන අපි යාළුවනේ හපෝ සෙට් එක. ඔන්න ඉතින් යාළුවනේ අපි දැන් බේකස් BL බලන්න යන්න ගාමන ආරම්භ කරන්න යන්නේ. ඔන්න ඉතින් දැන් අපි අර වැඩේ අමතක කරලා දැන් අපි ඉතින් අලුත් වැඩකට බැස්සා. කොහමද දැන් අපි බේකස් ෆෝල් එක තමයි බලන්න යන්නේ. ඒකත් බලන්න යන ගම ඉතුරු ටිකත් බලමු. දැන් ඉතින් බේකස් BL ගැන කතා ගැන මොකුත් මන් දන්නේ නැහැ. ඒත් ඉතින් බලන්න යනවා. කමන්නේ කොහොම හරි මාත් එක්ක රැඳිලා ඉන්නේ ටිකක් බලන්න. අන්න අර පැත්තේ තමයි යාළුවනේ කන්ද නෙමෙයි මොකද්ද? ලෝකාන්තේ පාරයි බේකස් BLයි ඔක්කොම තියෙන්නේ පාරේ. දැන් මේක ෆ්ලැට් පාරක් අපි ටික දුරයි තියෙන්නේ. ඒ ටික දුර ඉතින් ෆ්ලැට් පාරේ අපි ඉතින් ආතල්ලේ යන කයියක් ගහයි. අන්න සජිත් ප්‍රේමදාස යනවා. Wait a minute. Who are you? සජිත් ප්‍රේමදාස යනවා තඩිය කොල්පාටයක් කරලා යන්නේ සජිත් ප්‍රේමදාස. ඒ සජිත් ප්‍රේමදාස නෙද්දවා. නෙද්දරුගේ සජිත් ප්‍රේමදාස නේ. රංජිත් මන්දුම් බණ්ඩාරලු මෙයා කියන්නේ. ඔයා කවුරු කියලාද ඔයා කියන්නේ? මමද? ඒ කවුද හෙසර? කවුද? නන්දි රාජා. නන්දි රාජා කියලා එකෙක්වත් දන්නේ නැහැ. අද ඔය යුවේ. කවන්නේ. ඔයාලට කැමති නමක් එයාට කියාගෙන යන්න. අන්න අර හෙටම අපේ පාර තියෙන නමුතු දුබුරු පාට පාරක්. අම්මට සිවි අර පැත්තෙන් කොර්නස්ලා සෙට් එකක් එනවා. ඒ කියන්නේ මේ පුංචි ලෝකාන්තේ බලන්න තමයි ගොඩක් අය කැමති නේබා. වතුර තිබාක් වෙනා මාත් වතුර ටිකක් බොන්න ඕනේ. මටත් ඕනේ රුමික. දැන් පොඩ ඇවිදලා ටිකක් මහන්සි. ඒක ඇස්සේ උදේ රස්නේ පිට තිබ්බ පාර දැන් තනිකර රස්නේ. ඕ ඒක ඇත්ත. සමහරක් විට දැන් අපි අර නැචරල් ෆූල් එකට යනවනේ. නැචරල් ෆූල් එකේ ලයින් පුරවගමු. එනේ යාළුවෝ අපි නැචරල් ෆූල් එකෙන් පුරව ගන්න යන්නේ. දැන් අපි ඔන්න අපේ ප්‍රියතම කෑම කන්න යන්නේ. මොනවද මේ? උළුඳු වඩේ. එන උළුඳු වඩේ කකා යනවා. උළුඳු වඩේ මේ හැමෝම ළඟ තියෙන මෙයා කන්නත් පටන් ගන්නවා. මෙයා ඊට බෑග් තමයි ඉතින් ඔක්කොම බඩු මුට්ටු තියෙන කෑම බීමයි ඔක්කොම. දැන් ඉතින් අපි කතා අඩු කරලා ගමන් ඉක්මන් කරන්න ඕනේ. වෙලාව ඉතුරු කරගෙන තව දේවල් තියෙනවා බලන්න. යා. අරනවා සුපිරි.
මේකද නැචුරල් ෆූල් එක. මෙන්න මේක තමයි නැචුරල් ෆූල් එක යාළුවනේ. වැටුනොත් යන්න පුළුවන් කොහෙට වගේ යන්න පුළුවන්ද මේකෙන් වැටුනොත්. සර මේක වැටුනොත් කොතනද ඇයිද? ඔව්. නෑ මං අහන්නේ ගහගෙන ගියොත් ඔය කොහෙටද වැටෙන්නේ කියලා දන්නේ නැහැ නේ. දැන් ඉතින් මේ අපේ යාළුවෙක් වතුර පුරව ගන්න යන්නේ. පරිස්සමෙන් ඈ දිසයි. ලස්සන පොට්ට එක යාළුවනේ. අන්න අර ඈත කන්ද මුදුරි දැන් තමයි එන්නේ. මේකත් ඒ පට්ට ලස්සනයි. මේ ටික විතරයි මම පොඩ්ඩක් අර නිස්කලංකව දින්න අන්න අර හරිය. වෙන්න අයියේ. මේ රුමක දේශගුණේ හැටිද මම මේ ගස්වල හැදෙන්න ඕම. අමුතු දෙයක් නේ බහැදලා දී. सर मटा तो तुम लिया दिया नहीं सर इस तरह आप बाहर में तीन नहीं आगे बात है नहीं बाया ना खाई नहीं देखेंगे मात से तू जानी ලස්සනව ඉන්නයි කියලා වගේ 10 50ට හරියටම 10 50ට යාළුවනේ අපි දැන් කී වගේ වෙයිද මට පුරාමාරව ගෙනකොට දෙන්න මේ බෑග් දෙක මේ මට වතුරේ පොඩ්ඩක් දෙනවා කොමික වතුරේ පොඩ්ඩක් 1 minute later ඒ දැන් මේ සර් මෙතන ඉඳන් තව කොච්චර දුරක් තියෙනවද ලෝකන්ට අපි එතන මෙතනට යන්න බෝඩ් ගහලා මෙතනට අනිවාර්යයෙන් යන්න. හරි දැන් හරි ප්ලේට් පාර හරි අන්ද ඉවරයි. තාමනේ. මේ පේන්නේ නැතුව මේ තාම කන්දක්. වන්නේ කැප්. පියොත්තර මේක සමානයි. අපි යන්නේ මේ පැත්තට මේ පැත්තට නේ අපි යන්නේ ලෝකාන්ත අරහෙපත් 3.1 යන්නේ බා මේක ළඟයි අර මොකක්ද තියෙන්නේ මන් පෙතේදී කොටියන් හම්බුන දුවන්න එපා ඔය තමයි තියෙන්නේ හඩනගා දැන ගැනීමෙන් දුවයිද ඒ කියන්නේ රුමික මේක අනිවාර්යෙන් මේ කඳුකර කොටි ඉන්නවා අර බලන්න වීඩියෝ නේ අර බලන්න අර හැබේනේ අපි යන්දිද යන්නේ ඔන්න ඉතින් ඔකයි තාත් 5 minutes later මං දන්නේ කොටිද අඩු අර කවුද බං අර මූණේ හැටි විතරක් බලන්න එන යාළුවනේ අපි ලස්සන පැත්තකට ආපහු ගිහලා සෙට් වෙමු මේක බොරු වඩා පෙන්නන් යන එක මොකුත් පේන්නත් නැහැ අපි හොඳ දේවල් සෙට් වෙන දාව විතර සෙට් වෙමු එන්න යාළුවනේ තාම මොකක් හරි හොඳ දෙයක් තිබ්බොත් ඉක්මනින් අරන් එන්නම් එන ඕගොල්ලෝ හැමෝම බලන් ඉන්න වීඩියෝ එක 1 hour ඔන්න ඉතින් යාළුවනේ ගැම්ම තමයි අපි ආවා ලෝකාන්තයට බලන්න
ඔන්න ඉතින් අපි ලෝකාන්තයට ආවේ යාළුවනේ. කැම්මත් තමයි. ඔන්න අපි ලෝකාන්තයට ආවා. පේන්නේ නැහැ පල්ලෙහා. මීදුමෙන් වැහිලා. දැන් ඉතින් පෙන්නන්න ඕගොල්ලන්ට ලෝකාන්තය. ඔන්න ඉතින් යාළුවනේ අපි ලෝකාන්තෙත් බැලුවා. ඔන්න ඉතින් කොහොමද ඉතින් ලෝකාන්තය? මේක තමයි ලෝකාන්තය. මේ පුංචි ලෝකාන්තයද බං? මේ බෝඩේ තියෙන හැටියට 270 මීටර බං පල්ලෙහාට. මට හිස් පිළිටි. අර පල්ලෙහා පේන බත් මේකද? ඔහියද? ඔහියනේ. එතකොට අර ඔහිය නම් අර කැවිලා මේ කොහෙද? සොඬ පීරාව මෙතනද? ඒකයිල කොහෙද? බොරල මේක නේ. බොරලන්ද එතකොට අරක. මේ අරක ඔහිය අරක බොරලන්ද. මට ඔන්න ඉතින් යාළුවනේ කොහොම හරි ඕගොල්ලෝම ලෝකාන්තයට එක්කන් එන්න පුළුවන් වෙන එක ගැන සතුටුයි. පොඩි දුවකට තියෙන්නේ කිරිගල් පොත්ත කන්ද පෙන්වන්න බැරි වුණයි. ඒක තමයි ප්‍රශ්නේ ඉතින්. ගණන් දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය තමයි ඉතින් ඇති සත්‍ය බොහොම කටුකයි. ඉතින් කොහොම හරි ඉතින් මේක හරි පෙන්වන්න ලැබිච්ච එක ගැන මාර සතුටක් තියෙනවා. මේ තව දේවල් තියෙනවා. ඒවත් පෙන්වන්නේ. එහෙනම් මාතේ රැඳිලා ඉන්න ඕම ටිකට. යාළුවනේ අපි තවත් වීඩියෝ ගෑලේ සෙට් වෙමු. ඔන්න ඉතින් යාළුවනේ අපි ලෝකාන්තෙත් බැලුවා. ඉතින් ලෝකාන්ත විතරයිද බලන්න පුළුවන් උනේ. අපි කිරිගල් පොත්තර යන්න ගිහිල්ලා ආපහු හැරලා වැරදි පාරකින් අපි ගිහින් තියෙන්නේ. මොකද කිරිගල් පොත්තර යන්න එපා කියලා දිනවා මේ දවස්වල වැස්සත් එක්ක මේ වහලලු තියෙන්නේ. අර ඈත පේන ඇත මීඩියම් වැහිලා තියෙන්නේ. දැන් පේන්නේ නැහැ. මීඩියම් වැහිලා. ඒකින්ද යන්න දෙන්නේ නැහැ. ඒ පැත්තේ අර මොකක්ද දිවියෝ ඉන්නවා. ඒකින්ද යන්න දෙන්නේ. මට ඉතින් ඕක පෙන්වන්න පුළුවන් උනේ ලෝකාන්ත විතරයි. ලෝකාන්ත විතරයි. දැන් ඉතින් ඒක හරි පෙන්වන්න ලැබෙන එක සතුටුයි. ඒ තරමට හරි පෙන්වන්න ගන්න පුළුවන් වුණානේ යාළුවනේ. මේක අපි විඩාව නිවා ගන්න වතුර ටිකක් බොන්න ඕනේ. වතුර ටිකක් දීලා ඒ ඇල ළඟදී නම් ආපහු සෙට් වෙනවා. හරි. ඔන්න ඉතින් යාළුවනේ ඉතින් අපේ අවසාන අදියර අපේ හෝටල් තැන්නේ කරන අවසාන අදියර. දැන් ඉතින් වතුර ටිකක් මේකෙන් ගන්නවා බොන්න. ඊට පස්සේ මොනවා හරි අර තියෙන තව ඉතුරු වෙලා කෑම තියෙනවානේ. ඒවා මොනවා හරි කාලා දැන් අපි හෝටල් තැන්නෙන් එළියට යන්න හදන්නේ. මම හිතන්නේ හෝටල් තැන්නේ කරන අන්තිම වීඩියෝ කෑල්ල මේක වෙන්න පුළුවන්. අයිති හෝටල් තැන්නේ එළියට යන ගමන් ඕන පොඩි වීඩියෝ කෑල්ල දෙයක් දාන්න. පොඩි දේවල් ටිකක් තියෙනවා නම්. එහෙනම් යාළුවනේ ඉතින් තවත් වීඩියෝ කෑල්ලකින් අපි සෙට් වෙනකන් ඕගොල්ලෝ හැමෝම කලින් වීඩියෝ කෑල්ල ටිකක් බලලා ඉන්න එහෙනම් හරිද? එන යාළුවනේ අපි ආපහු සෙට් වෙමු. 2 hours later. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි හෝටල් තැන්නෙන් ඔක්කොගෙම එළියට අපි ඇවිදින්න තියෙන. දැන් ඉන්නේ ආරක්ෂක ස්ථානයේ තැන. දැන් ඉතින් මෙතනින් අපේ හෝටල් චාරිකාව ඉවර වෙනවා. නේද? ඒ කියන්නේ ඉතින් යන්න තියනවා කියන්නේ අපිට දැන් ට්‍රේල් එක නම් බලන් ඉන්න ඕනේ. ඔන්න ඉතින් ඕක තමයි තත්ත්වේ. දැන් ඉතින් මෙතනින් ඉතින් අපේ හෝටල් චාරිකා ඉවර වෙයි වගේ මං හිතන්නේ. ඒවට මම වීඩියෝ කෑල් ටිකක් දානවා තාම යන ගමන්. එහෙනම් අපි යන ගමන් වීඩියෝ කෑල් ටිකක් දාන ගමන් අපව සෙට් වෙනවා. එහෙනම් අපි දැනට පොඩ්ඩක් මෙතනින් එන් කරමු යාළුවනේ. හරි නේද යාළුවනේ? වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා එහෙනම් දැම්ම සෙට් වෙන්න. අපි ඉන්නේ හෝටල් තැන්නේ. හරියටම දැන් විසිටර් සෙන්ටර් එකේ නම් ඉන්නේ. ඒ කියන්නේ ඉතින් දැන් අපේ වීඩියෝ එකේ හෝටල් තැන්නේ ඇතුලේ කරන අවසාන වීඩියෝ එක වෙන්නත් පුළුවන්. දෛත්‍යය ඉන්ට්‍රස්ට් වෙලා නම් කැලි ටික තමයි තියෙන්නේ. එන යාළුවනේ අපි ඒ කැලේදී සෙට් වෙමු. එහෙනම් අපි සෙට් වෙලා ෆිට. ඔන්න
ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි හෝටල් තැන්න එළියට යන ගමන් ඉන්නේ. මෙන්න ට්‍රැවලර්ස්ලා සෙට් එකක් ඉන්නවා. ට්‍රැවලර්ස්ලා සෙට් එකක් ඉන්නවා ඉතින්. අයිද. දැන් ඉතින් හෝටල් තැන්නේ අන්තිම හරිය මේ හෝටල් තැන්න එන්ට්‍රස් එකෙන් තමයි අවසන් වෙන්නේ අපි හෝටල් තැන්න ගමන. ඊට පස්සේ ඔහියෙන් තමයි අපි සෙට් වෙන්නේ. අපි එන එන්ට්‍රස් එක ළඟදී සෙට් වෙමු. එන අපි සෙට් වෙමු. ඔන්න ඉතින් යාළුවනේ එන්ට්‍රස් එකත් පහු කරලා දැන් ඉවරයි. හෝටල් තැන්නේ චාරිකාව ඉතින් යාළුවනේ මෙතනින් ඉවරයි. අය ඉතින් තවත් දවසක ආවොත් තමයි ඉතින් ඕගොල්ලන්ට චාරිකාව ගැන කියන්න පුළුවන්. ආයතින් ඒ වගේ ට්‍රිප් එකකින් මේ වගේ තැනකදී හම්බෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින්. එහෙනම් ඉතින් යාළුවනේ හෝටල් තැන්න චාරිකාව මෙන්න මෙහෙම නිමා වෙනවා. එහෙනම් අපි ඔය බස් ස්ටෑන්ඩ් එකේ සෙට් වෙමු. බස් ස්ටෑන්ඩ් කියන්නේ ස්ටේෂන් එක ළඟ සෙට් වෙමු. එහෙනම් යාළුවනේ අපි ආපහු සෙට් වෙමු. දොර ඇරිලා බා.
තමයි හොල්මන් වනන්තරේ. හොල්මන් වනන්තරේ. ෆිල්ම් එක කියලා මෙන්න මේකේ තමයි. මෙහෙ තමයි. කොහොමද පයිල? බස් එක දැන් අපි ඔහියට ආවා. ඔහියට ආවට අපිට බස් එක මිස් වුණා යාළුවනේ. දැන් ඉතින් අපිට කරන්න තියෙන එකම දෙයයි තුන ඉස්සදින කෝච්චියේ යන්න. දැන් අපි ඉන්නේ ඔහිය ස්ටේෂන් එකේ. මේ මීටර් ස්ටේෂන් එකේ. මේ ස්ටේෂන් එකේ උස මීටර් 1770. අපි යන්නේ කොහෙටද? අපි යන්නේ හබුතලයනේ. අපි ඔහියෙන් කෝච්චිය නගලා හබුතල යනවා 3rd class ගන්න. කොහමරි රුපියල් 60යි. අපි එන කෝච්චිය ආවට පස්සේ හිටමු. හිතුවත් නැති දෙයකට අපිට මොන දෙන්න උනා. අපිට රෑ වෙන හින්දා අපි ප්ලෑන් එක වෙනස් කරා. කොහමරි දැන් හෝටන් තැන්නින් වැඩ කටයුතු ඔක්කොම අවසන් කරලා ඉතින් අපිට හෝටන් තැන්න යන්න දවසක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපෝ ඉතින් යනවා බල. අර අපෝ අම්මත් එක්ක කතාව නැත්තම් පොඩ්ඩක් කේස් නේ. එන යාළුවෝ අපි කෝච්චිය ආවට පස්සේ සෙට් වෙමු. එළ තමයි ඔන්න ඉතින් යාළුවනේ ඉතින් ඔහියේ ඉඳන් දැන් බණ්ඩාරවෙල දුම්රිය නැවතුමට තමයි යන්න හදන්නේ. ඒ යන අතරතුරේදී අපි කෝච්චියේදී සෙට් වෙමු. එන යාළුවෝ නම් කෝච්චියට නැග්ගාම සෙට් වෙමු පිටම තමයි. අයියා
We are going to separate in the next 3 hours. Yeah. And we stopped there with the Siberia visa. Very good. Then we went to Siberia. We climbed the rocks, both in the same morning. Yeah. In the morning. And when? So we started at 5:30 or something. On which day? Pirulangala. On which day? I can look it up. Last week? Yeah, of course, last week. And then we went up there, and then afterwards we just had a coffee and went up by the Vielleicht haben wir die gesehen einfach. Wann sind wir da hochgelatscht? Ja, vor 6 Uhr. Nee, welchen Tag? Welchen Tag? Oh. Thank you. An welchem Tag war das? Friday morning. Nein, ich glaube, wir waren am Samstag da. Ja, Samstag. Yeah, we were on. Did you guys went to Mineria? No, because but we saw one elephant on the tree. No, we also saw wild elephants on the street. Yeah. There were so many. So many elephants? No, just one. Yeah, we know in Mineria. Yeah. So many, like hundreds of them. Hundreds of them. And in Yala there are some wild cats. Yeah, leopards and stuff. Yeah. Oh, I love to see that. Yeah. So when you guys are going to Yala? Oh, I think Thursday morning we are heading to Yala. Are we? An Donnerstag, ich glaube. Yeah, maybe on the. Non credo di essere stato il miglior fotografo. Quando lo guarderai io che schifo. You look like a professional. No, I'm not. Yeah, I'm sweat. real sweat. I was risking my head in the gallery. And you was risking her phone. Her phone. Mine or no, because I have Her phone. she have like what's the last? Armstrong. They're burning the trash, the garbage. For a fact they do. Before we went to Sri Lanka, we went to India. Yeah.
They are burning the bottles. They were like, Yeah, they burn their trash. And it smells really, really bad. And you are close to Volkswagen or like cars. Every car. Yeah, that's what's underneath the tunnels. But they don't know that plastic is also like poison. They don't know that. They know, but they don't have any other solution. And what they are going to do with the garbage at the end. Yeah. Because they are not recycling nothing here. But I think it's not only their garbage. I think the Indian Ocean like our I was in Jakarta. Yeah. There is a huge, very huge, like 100 meters of pyramid full of garbage. Yeah. Because the time work it's exporting the garbage from the ocean, but they are filling cargoes full of garbage. The time work. Oh, is it? මේ බලා මේ
බස් එකේ කෝච්චියෙන් බැස්සා. දැන් බස් එක නැතුව අපි යනාට වෙලා ඉන්න බස් එකක් වෙලා දෙන්නේ නැහැ කීක් වැඩි. 99 හරි මොකක් හරි බස් එකක් වෙලා ඉන්න බිබිල කොළව හරි කමන්නේ. අපි දැන් බස් එකක් වෙන්නේ යාළුවනේ. බස් එක හම්බුනාට පස්සේ අපි එනවා බස් එක නැග්ගට පස්සේ බස් එකේ සෙට් වෙමු. දැන් කෙලින් කොළඹ දැන් තමයි යාළුවනේ තියෙන්නේ. එහෙනම් අපි බස් එක සෙට් වුණාම අපෝ සෙට් වෙනවා. මේ යාළුවනේ අපි දැන් 99 නැගලා ඉන්නේ දැන් කිව්වද? ඒ කියන්නේ අපේ ලොට් එකේ අවසාන නදියට තමයි දැන් ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ දැන් ඉතින් අපි 99 නැගලා ඉන්නේ. අපි කොළඹ බස් එකේ. ඒක නැගලා අපි ගිහිල්ලා මේ වලින් බහිනවා. ඒ යාළුවනේ මේ වලින් ගියාට පස්සේ මේ වලට සෙට් වෙනවා. ගන්න බැරුණා ඒ තරම මහන්සි යාළුවනේ. දැන් ඉතින් ගෙදර ඇවිත් ඉන්නේ දැන් හරියටම රෑ 12:23යි. එහෙනම් යාළුවනේ මෙතන වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් සුපිරි වීඩියෝකින් හම්බ වෙනකම් ඕල හැමෝම පරිස්සම් වෙන්න. ඕල හැමෝටම සුබ දවසක්. ඕල හැමෝටම තවත් සුපිරි වීඩියෝකින් හම්බ වෙනකම් මම එහෙනම් මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා යාළුවනේ.